ඔන්න ඔයාලටත් මේ එකතු වෙලා ඉන්නේ මම දනු ටෙක්නික් YouTube channel එකත් එක්ක. ඉතින් අද මම කතා කරන්න ආවේ තමන්ගේ තියෙන ෆෝන් එකක් කොහොමද තියෙනවට වඩා තව කීප ගුණයකින් ස්පීඩ් කරගන්න කියලා. එහෙනම් වැඩි කතාවක් නැහැ යමු අපේ වීඩියෝ එකට. යන්න කලින් මයි channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා පල්ලෙහා තියෙන bell icon එක ඕල් දාලා තියාගන්න. මොකද මම එතකොට වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ගාවට ගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි, ඔයා ඉස්සරලාම කරන්න ඕනේ ඔයාගේ setting application එක open කරගන්න ඕනේ. මම මේ විදිහට මගේ setting application එක open කරගන්නවා. ඊට පස්සේ ඔයා මේ විදිහට පල්ලෙහාට යනකොට යටම තියෙනවා about phone කියලා එකක්. ඒ about phone කියන එක උඩ ඔයා ටච් කරගන්න. ඒ ටච් කරපුවම ඔයා මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඇතුළට ගෙනියනවා. ඒ ගෙනිච්චට පස්සේ ඔයාට මෙතන තියෙනවා software information කියලා. සමහර අයගේ මේක මෙහෙමම නිකම්ම එළිය තියෙන්නත් පුළුවන්. සමහර අයගේ මේ වගේ software information කියන එක ඇතුලේ තියෙන්නත් පුළුවන්. ඉතින් මගේ තියෙන්නේ මේ software information කියන එක ඇතුලේ. ඒකෙන්ද මම ඒක ඇතුළට යනවා. ඒක ඇතුළට ගියට පස්සේ software information tag එක යටතේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතන තියෙන ඔයාලට පේනවා build number කියලා එකක්. ඒ build number කියන එක ඇතුළ ඔයා අත්සරයක් එක දිගට ක්ලික් කරගන්න. මේ විදිහට ක්ලික් කරගත්තාම සමහර අයගේ ෆෝන් එකේ ලොක් එක නැත්නම් ෆෝන් එකට දාලා තියෙන පාස්වර්ඩ් එක ඉල්ලන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාගේ පාස්වර්ඩ් එක ලබා දෙන්න. ඒ ලබා දීලා මෙතනින් බැක් වෙන්න. ඒ බැක් වුණාට පස්සේ ඔයාට මේ වගේ යටින් ඔප්ෂන් එකක් ඇඩ් වෙලා තියෙයි developer option කියලා. ඔයා ඒ developer option කියන එක ඇතුළට යන්න. සමහර අයගේ developer option කියන එක වෙනම about phone එක ඇතුලේ තියෙන්නත් පුළුවන්. මගේ තිබුණේ එළියේ හින්දා මම එළියෙන් open කරගත්තා. ඊට පස්සේ ඔයා මේක ඇතුලේ සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි මේ setting එක ඇතුලේ තියෙන කිසිම දෙයක් දන්නේ නැතුව වෙනස් කරන්න යන්න එපා. මොකද ෆෝන් එකේ පාලනය වෙන ගොඩක් setting පාලනය වෙන්නේ මෙන්න මේ setting එක හරහා. ඉතින් ඔයා මේකේ මේ විදිහට පල්ලෙහාට යන්න. ඔයාට මේ වගේ පල්ලෙහාට යනකොට මේ වගේ drawing කියන tag එක යටතේ මේ වගේ option එකක් ඔයාට බලා ගන්න පුළුවන්. ඒ tag එක යටතේ තියෙන window animation කියන එකට උඩ ටච් කරගන්න. ඔයාගේ මේක 1x වලට වැටලා ඇති. ඔයා ඒක 5x වලට දාගන්න. ඊට පස්සේ මෙතන transition animation කියන එකත් ඔයාගේ 1x වලට වැටලා ඇති. ඔයා ඒක 5x වලට දාගන්න. animator කියන එකත් ඔයාගේ 1x වලට වැටලා තියෙන්න පුළුවන්. ඔයා ඒක 5x වලට දාගන්න. එතකොට ඔයාගේ මේ විදිහට 5x තමයි ඒ තුනම පෙන්වන්නේ. ඉතින් ඔයා ඒ විදිහට setting ටික හදාගත්තා නම් මෙතනින් back වෙන්න. දැන් ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ තියෙන ස්පීඩ් එක බලා ගන්න. තිබිච්ච lag ගතියම ඔක්කොම අයින් වෙලා මේ විදිහට ස්පීඩ් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අද ගෙන ආපු වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? ඔයාගේ අදහසක් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් තව මේ වගේ දේවල් දැනගන්න යාළුවන්ට ෂෙයා කරන්න. ඒ කියන්නේ ඒ වගේම මේ වගේ වීඩියෝස් තව වට නරඹන්න මාව subscribe කරලා bell icon එක ඕල් දාලා තියාගන්න. එතකොට ඔයා ගාවට මම මේ දාන වීඩියෝ ගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.